හලෝ ළමයි ඉතින් ඔයාලා අදත් අලුතින් වීඩියෝ එකක් පිළිගන්නවා. ඉතින් සාදරයෙන් ඉතින් ඔයාලා කැමතිද යාළුවෙක්ට කෙල්ලෙක් වගේ කතා කරලා නැත්තම් පොඩි ළමෙක් වගේ කතා කරලා ආතල්ලයක් දෙන්න. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ සුප්‍රීම වොයිස් චේන්ජර් එකක්. ඔයාලට පුළුවන් මේ වොයිස් චේන්ජර් එකෙන් හොඳ ආතල්ලයක් ගන්න. අපි බලමු ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම අපි Chrome browser එකට යන්න ඕනේ. Chrome browser එකට ගියාට පස්සේ ඔයාලා සර්ච් කරන්න ඕනේ Clownfish voice changer කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. මෙන්න මේ විදිහට සර්ච් කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙබ්සයිට් කිහිපයක් වෙනවා. ඔයාලා මෙතනින් මේ දෙවෙනිට තියෙන වෙබ්සයිට් එක තෝරගන්න. මේ අයිකන් එකේ තියෙනවා ඇති. මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහ තමයි ඉන්ටර්ෆේස් එක වෙන්නන්නේ. ඉන්ටර්ෆේස් එක උඩම තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් මෙතන. එතනින් තියෙනවා මෙතන ඔයාලගේ version මොකක්ද තියෙන්නේ කියලා ඔයාලට සීට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න 64 bit 32 bit කියන එක. ඔයාලා PC බලන්න 64 bit නැත්නම් 32 bit කියලා. ඔයාලා 64 bit නම් ඔයාලා 64 bit 32 bit එක ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් ඔයාලා 32 bit නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා දැන්. ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඔයාලා ඒකට යන්න. එතන ඔයාලට පේනවා ඇති. මෙතනින් ගියපුවාම next දෙන්න. මේක next දෙන්න. දැන් මේක install කරන්න ඕනේ. මේක install දීලා ඊටු ටික දිගටම කරගෙන යන්න. අමාරුවක් නෑ. කට්ටිය දන්නවනේ. මම install කරලා දැන්ටම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ app icon එක. මම ඊට උඩ ක්ලික් කරනවා. එතන උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති. මෙතනින් ඇවිල්ලා තියෙන්නේ මෙන්නම කොටුවක් එන්නේ. මෙතනින් තමයි එන්නේ. ඒක උඩ ක්ලික් කරලා ඔයාලා මෙතන set voice change කියන එකට යන්න. set voice change ගියපුවාම ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන voice change කිහිපයක් තියෙනවා. ඒකෙන් ඔයාලා කරන්න ඕනේ පේනවා ඇති වැඩි දෙයක් කරන්නේ ඔයාලා දාලා බලන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි voice change එන්නේ. ඒකේ voice තියෙනවා. මෙතනින් ඔයාලට voice කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි voice change කරන්නේ. ඔයාලා මේක පාවිච්චි කරන විදිහ දන්නන්න බැරි ඉන්නේ පොඩ්ඩක්. මේ පාවිච්චි කරන්නේ ඔයාලා මේ voice change ඕපන් කරගෙන ඔයාලා යන්න ඕන ඔයාලගේ ගේම් එකට. ඔයාලගේ ගේම් එකට ගියපුවාම ඔයාලට පුළුවන් මයික් ඔන් කරලා මෙන්න මේ voice changer දාලා කතා කරන්න. එතකොට ඒ voice එක තමයි යාළුවට ඇහෙන්නේ. ඉතින් වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න, subscribe කරන් යන්න channel එක. එහෙනම් ඉතින් මේ වගේ සුපිරි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.